ස්ලීපින් මියුසික් එකකුත් දාගෙන හොඳ නින්දකට වැටුණු මං පැය ගානක සුව නින්දකින් පස්සේ උදේ ඇහැරුණේ මමී තේ බොන්න කතා කරන හඬින්. ඇඟමැලි කඩමින් ඇහැරුණු මං ඇඳේ ඉදන්ම මමීට කිව්වේ පහලට එන්නම් කියලයි. රෑ පුරාම ස්ලීපින් මියුසික් එක ප්ලේ වෙලා තිබුණ නිසා ෆෝන් එකත් ඕෆ් වෙලා. ඒකත් චාර්ජ් එකට දාලා මූණ ටිකක් සෝදාගෙන ටවල් එකෙන් මූණත් පියදමින් රූම් එකට එනකොටම නොටිෆිකේෂන් එකක් ආව නිසා මං ෆෝන් එක අතට ගත්තේ ළඟ තිබුණු මේසෙට බර වෙලයි. සේව් කරලා නැති නම්බර් එකකින් මැසේජ් එක ඇවිත් තිබුණේ WhatsApp එකට. ප්‍රොෆයිල් එක ලොකු කරලා බලද්දී ඒකේ හිටියේ රුවෙල්. ජිම් එකේ ගහලා තිබුණ මිරර් සෙල්ෆි එකක් ඒකේ තිබුණේ. නපුරු කඩවසම් මොහුගේ ෆොටෝ එක සූම් කරලා විනාඩි ගාණක් බලන් හිටියේ ඔහු ගැන දැනටමත් අමුතු හැඟීමක් මගේ හිතේ පැලවිලා තිබුණ නිසයි. මැසේජ් එක කියවන්නත් අමතක වෙද්දී ඔහුගෙන් තවත් මැසේජ් එකක් ආවා. චූටික්කි බලන්න හොස්පිටල් එකට යනවා. මං තව ටිකකින් එන්න පුළුවන්ද නොහාරා? වොයිස් මැසේජ් එක ප්ලේ වෙලා ඉවර වෙද්දී මගේ මූණේ හිනාවක් ඇඳුනේ ඉබේටමයි. හා අයියේ එන්නම්. මං ඔහුට මැසේජ් එකක් දමා ඔහුව සේව් කරගත්තා හાર્ට් එකකින්. පහලට ගිහින් තේ බොන ගමන් මං කල්පනා කරේ මමීට මොකද කියන්න කියලයි. ඊයේත් මමීගෙන් ගැලවුණේ අමාරුවෙන්. අනිත් එක චූටි කෙල්ල ගැන ලොකු අනුකම්පාවක් මගේ හිතටත් මේ වෙනකොට ඇවිත් තිබුණේ. මමී මං අද සනුලිලාගේ ගෙදර ගිහින් එන්නද? මං එහෙම ඇහුවේ රුවෙල් අයියාගේ නංගි බලන්න මට අද කොහොමත් අවසර දෙන්නේ නැති බව දන්න නිසයි. සනු එනවද ඔයව ගන්න? කිචන් එකේ හිටි මමී එහෙමම ඇහුවා. ඔව් එන්නම් කිව්වා මමී. මමීට බොරු කියද්දි මට දුකක් හිතුනේ මං කවදාවත් මමීටවත් මගේ ඩැඩීටවත් මේ විදිහට කොල්ලෙක් එක්ක යන්න බොරු කියලා නැති නිසයි. ඒ වුණාට මං අද යන්නේ අසනීපෙන් ඉන්න චූටික්කි බලන්නනේ. ඉතින් මේක වැරැද්දක් නෙවෙයි කියලා මං මාවම සාධාරණීකරණය කරගත්තා. මං සෝෆා එකට වී තේ බොන ගමන් ඉද්දී රුවෙල් මං ඉස්සරහින් ගියේ ෆෝන් එකත් ඔබමින්. මං hina වෙන්න වගේ බැලුවත් ගණන් ගන්නේ නැතුව යද්දී මට ඇති වුණේ පුදුම තරහක්. තේ එකත් අරන් මං ළඟින්ම ඉඳගත්තේ මං බිස්කට් ටින් එක මං ළඟ තියාගෙන ටීවී බල හිටිය නිසා. මං ළඟ ඉඳගෙන ඔහුත් ඒ ටින් එකට මත දදා බිස්කට් කෑවේ ෆෝන් එකත් ඔබ. මං එකවර දෙක තුනක් කද්දී මං දිහා ඔහු අමුතුවට බැලුව නිසා මං හිමින් කන්න පටන් ගත්තා. අපි එතන ඉද්දී ඔහුගේ දඩෝරි ඩූම බලු තඩියා එතනට ආවේ නැට්ටත් වනවන. මේ ගෙදර ඌට තියෙන සැපටම මගේ ඉනගාවට විතර උසට ඉන්න ඩූම මාවයි මමීවයි දැක්කත් බුරන්නේ අපිව තාමත් ඔහුට පුරුදු නැති නිසයි. මං ගාවට ඇවිත් මට බුරන්න ගත්ත නිසා මං බිස්කට් දෙක තුනක්ම බිමට දැම්මේ දඩෝරියා කන අතරේ ඉක්මනට කාමරේට දුවන්නම් කියලයි. දාන තප්පරේටම ඒක ගිලින ඔහු උඩ පැනලා අත් දෙකත් මගේ කකුල් දෙක උඩින් තිබ්බේ මං කෑ ගහද්දී. අනේ අයියේ මුව ගන්නකෝ. මං කෑ ගහද්දී රුවෙල් ෆෝන් එකත් මගේ පැත්තට හරවන් hina වුණේ මාව තවත් තරහ ගස්සමින්. ඩෝම හයියෙන් මගේ මූණටම ලං වී බුරද්දී මං රුවෙල්ගේ ඔඩොක්කට පැන්නේ ඔහුගේ හිනාව මූණෙන් අතුරුදහන් වෙද්දී.
මගේ හුස්ම වැදෙන මානේ ඔහු මොහොතක් නිශ්ශබ්ද වුණා. මීට තප්පරයකට කලින් මට විහිළු කරපු රුවෙල්ගේ දැස්වල දැන් තියෙන්නේ වෙනස්ම බැල්මක්. මොකද ළමයි මේ වෙන්නේ? විමල අම්මාගේ කටහඬ ඇහෙද්දි මම වෙඩිල්ලක් වගේ රුවෙල්ගේ ඇඟෙන් ඉවතට පැන්නා. රුවෙල් අහක බලාගෙන බෙල්ල කසන්න ගත්තේ මූණම රතු කරගන්න ගමන්. විමල අම්මේ මෙයාව කූඩුවට දාන්න. රුවෙල් එහෙම කිව්ව නිසා විමල අම්මා ඩූමව අරන් ගියේ මාවයි රුවෙල්වයි එතන තනි කරලා. සිදු වූ දේ නිසා ඔහුට මූණ දෙන්න බැරි කමට මං රතු වෙලා එතනින් දුවන් නැවිත් කාමරේ දොර වහගත්තා. කාමරේ දොරට හේත්තුන මං කටත් වහගෙන hina වුණේ විනාඩි කිහිපයකට ඉහතදී උන දේ සිහිනයක් වගේ නිසයි. රුවෙල්ගේ කාමරෙත් වහන සද්ද ඇහුණ නිසා මං හිතුවා ඔහුත් එන්න ඇති කියලා. එක දිගට නොටිෆිකේෂන් ආව නිසා මං බලද්දි රුවෙල් මං බල්ලට බයේ කෑ ගහන වෙලාවේ අරන් තිබුණු කැත ෆොටෝ ටිකක් මට දාලා. මෝඩයා අලි ඔළුව මට කියවුනේ මගේ ඇඟෙන් මාළු නටද්දී. ඒත් එක්කම දැන් ලෑස්ති වෙන්න එහෙනම් කියලා මැසේජ් එකක් දාලා තිබුණ නිසා මං ඉක්මනට නාලා ලස්සන පාට කිහිපයක් මිශ්‍ර වුණ දනිසෙන් ටිකක් දිගට තියෙන හේනි උරපටි තියෙන ලස්සන ගවුමක් ඇඳලා ලෑස්ති වුණා. සිම්පල් විදිහට ලෑස්ති වුණ මං ලා රෝස පාට ලිප්ස්ටික් ටිකක් විතරක් ගෑවා. කොණ්ඩේ කඩා දාගෙන තමා මම ලෑස්ති වුණේ. නුහා මං අංකල් එක්ක සුනේත්‍රා ආන්ටිලාගේ ගෙදර යනවා. සනු වෙයි නේද එහෙනම්? පරිස්සමින් හොඳද? අපි එන්න ටිකක් රෑ වෙයි. මමී එහෙම කියලා ගිය එක මටත් දැනුනේ සහනයක් වගේ. මමීත් නැති නිසා ලෑස්ති වෙලා පහලට මං යනකොට රුවෙල් ඉස්සරහා සෝෆා එකට වෙලා ෆෝන් එක ඔබමින් හිටියේ. මං හිමීට පහලට බැහැලා එද්දි ඔහු ෆෝන් එකකින් මිදී කකුල් දෙකේ ඉඳලා උඩටම මන් දිහා බැලුවේ මටත් ලැජ්ජ හිතෙද්දි. කායකට නැගලා මං නගින කල්ම මන් දිහාම ඔහු බලන් හිටියා. අද මමීලා කොහෙද ගියේ? සුනේත්‍රා ආන්ටිලාගේ ගෙදර යනවා කිව්වා. මං එහෙම කිව්වේ ඔහු දිහාම බලමින්. අපි හොස්පිටල් එක ළඟින් කායක පාක් කරලා ළඟ තිබුණ කඩේකින් චොක්ලට් වගේක් ඇපල් දොඩම් ගෙඩි කිහිපයක් අරන් චූටික්කි බලන්න ගියා. අපි යනකොට රුවෙල්ගේ අම්මා එයාට කෑම කවමින් හිටියේ. මාව දැක්ක ගමන් එයාට මාව අඳුරගන්න බැරි වුණත් මං ළඟට ගිහින් එයාගේ ඔළුව අත ගාලා කතා කරා. චූටික්කී මාව අඳුරගන්න පුළුවන්ද? මං හීනියට ඇහුවේ එයාගේ කෙට්ටු වෙලා තිබුණ අත මගේ අතට ගන්න ගමන්. මොහොතක් මගේ මූණ දිහා බලාගෙන හිටපු එයාගේ ඇස් දිලිසුනේ අඳුරගත්තා කියන සලකුණක් එක්ක. අක්කී කියලා එයා හීන් හඩින් කියද්දි රුවෙල්ගේ අම්මගේ මූණෙත් ලොකු හිනාවක් ඇඳුණා. චූටික්කි මේ බලන්නකෝ අක්කේ චූටික්කිට අරන් ආවේ මොනවද කියලා. මං චොක්ලට් එකක් එයාගේ අතේ තියමින් කිව්වා. ඒක දැක්ක ගමන් ඇඳේ හාන්සි වෙලා හිටපු එයා එක පාටම නැගිටලා ඉඳගත්තේ අසනීපෙත් අමතක වෙලා වගේ. චොක්ලට් මං දන්නවා අක්කි මට මේවා ගේනවා කියලා. ඇය hina වුණේ මගේ බඩ වටෙන් අත දාලා මාව බදාගෙන. චූටික්කිට අයියා චොක්ලට් ගෙනාවනේ. අපි බලමු දේවත්. එහෙම කියලා මං රුවෙල්ට ඇහැකින් නිග කරේ ළඟට එන්න කියලයි. රුවෙල් බයෙන් හිමීට ළඟට ආවේ හරියට වැරදි කරපු ළමෙක් පන්ති පාර ටීචර් ළඟට යනවා වගේ. මේ ටික චූටික්කිට. රුවෙල් වෙවුලන හඬින් කියමින් චොක්ලට් පැකට් ටික ඇඳ උඩින් තිබ්බේ එයාගේ නංගිගේ මූණ දිහා කෙලින් බලන්නත් බයින් වගේ. චූටික්කි මොහොතක් රුවෙල් දිහාත් චොක්ලට් පැකට් එක දිහාත් මාරුවෙන් මාරුවට බලාගෙන හිටියා.
රුවෙල්ගේ අම්මා ඇස් දෙක ලොකු කරන් බලාගෙන හිටියේ මේ දෙන්න අතරේ තියෙන ඒ සීතල යුද්ධේ කොහෙන් අවසන් වෙයිද කියලයි. එක පාටම චෝටික්කි hina වෙලා රුවෙල්ගේ අතින් නැද්දා. සුදු අයියේ චොකලට් ගොඩාක් ගෙනාවද? ඇය මුළු මූණම රුවෙල් අතේ තිබුණ බෑග් එකට ඔබා ගනිමින් කියද්දි අපි හැමෝගෙම මූණේ හිනාවක් ඇඳුනේ ඇයිගේ මේ හුරතල් වැඩවලටයි. රුවෙල්ගේ මූණට එක පාටම ලොකු සහනයක් දැනුණා වගේ එයා ගැඹුරු හුස්මක් හෙළුවා. එයා මගේ දිහා බැලුවේ ස්තුතියි කියනවා වගේ බැල්මකින්. දැන් ඉතින් ඕක කාලේ ඉක්මනට ගෙදර යන්න ලෑස්ති වෙන්නකෝ. රුවෙල් එයාගේ පුරුදු දඟකාර හිනාව දාන ගමන් චෝටික්කිගේ ඔළුව අත ගෑවා. පැයක් පමණ එතන ඉඳලා අපි රුවෙල්ගේ මමීටත් වැඳලා එන්න ලෑස්ති වුණා. හොස්පිටල් එක ඇතුලේ ඉඳලා එළියට එද්දි පිටිපස්සෙන් ආව කෙනෙක් මගේ පිටට තට්ටුවක් දැම්මා. "නුහා" ඒ හඬ හුරු පුරුදුයි මට. "තරුෂායියේ" මං පුදුමෙන් වගේ එහෙම කිව්වේ. මගේ නැන්දාගේ පුතා වුණ ඔහු මට වඩා වයසින් අවුරුදු 2ක් වැඩිමහල්. ඒ කියන්නේ රුවෙල්ගේ වයසමයි. "හොස්පිටල් එකේ කවුද ඉන්නේ?" "මගේ නංගි." ඒක ඔහුට නොතේරුණත් ඔහු ආයෙ ප්‍රශ්න කරේ නෑ. "අද හවස ෆ්‍රීද?" ඔහු එකවරම අහද්දි මට ඔව් කියවුනේ. "එහෙමද? එහෙනම් හවස එන්නම් මං ඔයාව ගන්න. අම්මිත් කියනවා ඔයාව බලන්න ආසයි කියලා. අංකල් නැති වුණාට පස්සේ අපි හම්බුනේත් නෑනේ." තරුෂා අයියා එහෙම කියද්දි මගේ හිත අතීතයේ මතකයන් අතරකට මොහොතකට ගියත් මගේ මුළු අවධානයම තිබුණේ රුවෙල් ළඟ. රුවෙල් බලන් හිටියේ වැඩි හිනාවකුත් නැතුවයි. ඔහු Tamanගේ අත් දෙක කලිසම් සාක්කුවල දාගෙන රළු බැල්මකින් තරුෂ දෙස බලාගෙන හිටියා. "මමීගෙන් අහන්න ඕනි අයියේ. මං අහලා මැසේජ් එකක් දාන්නම්." "අහන්න දෙයක් නෑනේ. නැන්දි මොකුත් කියන්නේ." ඔහු එහෙම කියලා මට සමුදුන්නේ රුවෙල්ට යන්නම්වත් කියන්නේ නැතුවයි. තරහෙන් වගේ මූණත් කළු කරන් ගිහින් කායකට නැගපු රුවෙල් එන ගමන් උනත් මන් දිහා බැලුවේ නෑ. මං තරුෂා අයියට අපරාධේ අද මං ෆ්‍රී කියලා කිව්වේ. මට එහෙමයි හිතුනේ. "අයියේ කියනවා." ඔහු මන් දිහා බලන්නෙවත් නැතුව එහෙම කිව්වේ. "අනේ ඇයි අයියේ මේ මොනවද?" ඔහුට ගාණක් නෑ කියලා පෙන්නන්න වගේ එහෙම කිව්වේ. ඒ රළු හඬ ඇතුලේ තිබුණ නොසන්සුන් බව මට රහසක් වුණේ නෑ. "හවසට ලෑස්ති වෙනවා. මාත් එක්ක ගමනක් යන්න." ඔහු එහෙම කියද්දි මට පුදුම හිතුනේ මොහු එකපාරම මාව එක්ක යන්න හදන ගමන කොහෙද කියලයි. "අයියේ තරුෂා අයියා ඒද දන්නේ නැහැ." මං ගොත ගසමින් කිව්වා. "උඹට ඌද ලොකු මන්ද? ඌ එනවා කියලා ඌ මහරජුරුවද?" ඔහු මන් දිහා බලලා කෑ ගැහුවේ ඇස් දෙකත් රතු කරගෙන. ඒ බැල්මේ තිබුණේ නපුරුකමක් වගේම ඔයා මගේ විතරයි කියලා නොකියවුණු ඉරිසියාවක්. ඔහුගේ මේ නපුරුකමට මට හිත ඇතුලින් සතුටක් ඇති වුණා. මන් ඒක පෙන්වන්න ගියේ නැත්තේ මට බැනුම් අහන්න වෙයි කියලා. අපි ගෙදර එනකොට දවල් 12 පමණ වී තිබුණා. "පාටි එකකට යන්නේ හවස." ඔහු කායකින් බහිද්දි මට එහෙම කිව්වේ පාටි එකකට යන්න ලෑස්ති වෙන්න කියලා මට අඟවන්නයි. මං තරුෂා අයියා එක්ක යනවද ඔහු එක්ක යනවද කියලා මගේ තීරණේ අහන්නෙවත් නැතුවම ඔහු ගේ ඇතුළට ගියා. මං දැන් තරුෂා අයියාට මොනවද කියන්නේ? මමීලාද කලින් නේද? ඒ වගේ ප්‍රශ්න ඔළුවේ හොල්මන් කරද්දි මාත් හවස ඇඳන් යන්න ලස්සන ඇඳුමක් හෙව්වේ මගේ මුළු අල්මාරියම අදිමින්. ඩැඩි රට ගිය වතාවක ගෙනත් දුන්න පාටි ෆ්‍රොක් කිහිපයක් තිබුණ නිසා එකින් එක මාරු කරන් බැලුවේ මොකක්ද අඳින්නේ කියලයි.
මං හිමින් පහළට යද්දී විමල අම්මා රුවෙල්ගේ ඇඳුම් ටික අයන් කරනවා. ස්මාර්ට් කැෂුවල් විදිහට අඳින්න ඔහු තෝරාගෙන තිබුණේ තද කළු පාට ෂර්ට් එකක්. ඒක දැක්කම මට හිතුනේ ඔහුගේ ඒ රළු පෙනුමට කළු පාට කොයිතරම් ගැලපෙනවද කියලා. රුවෙල් මහත්තයා කිව්වා මේ ටික ඉක්මනට අයන් කරලා තියන්න කියලා. කොහේ හරි හදිස්සි ගමනක් යනවා වගේ. විමල අම්මා මන් දිහා බලලා hina වෙලා කිව්වා. මම මුකුත් නොකිය උඩට එන්න හැරුණා විතරයි කාමරේ ඇතුලේ ඉඳන් රුවෙල් එළියට ආවා. ඔහු තවමත් හිටියේ උඩුකය නිරාවරණය කරගෙන. තුවාලයක් කරේ දාගෙන. ඔහුගේ ඒ පළල් උරහිස්වල තියෙන ශක්තිමත් බවත් නළල පිරිමදිනකොට පෙනෙනේ නහර ඉලිප්පුණු දෑත්වල රළු බවත් මගේ හිත මොහොතකට නතර කරා. ඔහු මන් දිහා එකපාරට බැලුවා. ඒ බැල්ම රළු වුණත් ඒක ඇතුලේ මට පෙනුනේ ඔයා ලෑස්තිද කියලා අහනවා වගේ නිහඬ විමසීමක්. මම ඉක්මනට අහක බලාගෙන මගේ කාමරයට දිව්වේ මගේ කම්මල් රතු වෙලා ඇති කියලා මටම දැනුනේ නිසයි. අවසානයේ මම තෝරාගත්තේ තද රතු පැහැති පපුව ප්‍රදේශයේ සියුම් කළු පැහැති ලේස් වැඩ දැමූ ෆිට් ඇන්ඩ් ෆ්ලෙයා වර්ගයේ ගවුමක්. ඒකේ වර්ණය ඔහුගේ කළු පැහැති ෂර්ට් එකත් එක්ක පුදුම විදිහට ගැලපුණා. මම මගේ කොණ්ඩේ ලිහිල්ව උරහිස මතට වැටෙන්න හැරියා. මම කණ්ණාඩියෙන් මගේ රූපේ දිහා බලද්දී මටම හිතුනේ ඔහුගේ ඒ රළු පෙනුම ඉස්සරහා මම හරිම මෘදුයි කියලා. මම පඩිපෙළ බැහැගෙන යද්දී රුවෙල් සාලේ මැදට වෙලා ඔරලෝසු අතේ බඳිමින් හිටියා. කළු පාට ෂර්ට් එකේ අත් දෙක වැලමිට දක්වා නමලා තිබුණ නිසා ඔහුගේ ශක්තිමත් දෑත්වල නහර ඉලිප්පී පෙනුනේ ඔහුගේ පිරිමි පෞරුෂය ඉස්මතු කරමින්. මගේ හීල් එකේ හඬ ඇහිලා ඔහු එකපාරටම හිස ඔසවා බැලුවා. මම ඇඳලා හිටපු ඇඳුම දැකපු ගමන් ඔහුගේ ඒ රළු දැස් මොහොතකට නිසල වුණා. ඒ බැල්මේ තිබුණේ මම ලස්සනයි කියන එක නෙවෙයි. මගේ මේ ලස්සන තව කෙනෙක් දකී කියන පාලනය කරගන්න බැරි ඉරිසියාව. ඔය ඇඳුම වැඩි වගේ දැනෙන්නේ නැද්ද? ඔහු ඇහුවේ හකු තද කරගෙන. ඔහු ළඟට එද්දී ඔහුගේ පර්ෆියුම් එකේ සුවඳ මට හොඳට දැනුණා. ඇයි අයියේ මේක ලස්සන නැද්ද? මම හිමින් ඇහුවේ ඔහුගේ හිත කියවන්න උත්සාහ කරමින්. ඔහු එකපාරටම මගේ ළඟට ඇවිත් මගේ ඇස් දෙකට එබුණා. ඒ නපුරුකම ඇතුලේ තිබුණේ මහා ලොකු ලෝභකමක්. ලස්සන වැඩි. ඒකයි ප්‍රශ්නේ. මට හිතෙනවා ඔයාව කාමරයකට දාලා වහලා යන්න. ඔහු මගේ කනට කරලා රළු හඬින් කිව්වේ. වචන නපුරු වුණත් ඒ ඇතුළේ තිබුණු අයිතිවාසිකමට මගේ හිත පිරීලා ගියා. ඔහු මගේ උරහිස මතට වැටුණු කෙස් රොදක් හිමින් පිටුපසට කළා. අද රැයට මගේ නඟලක්වත් ඈතට යන්න එපා. තේරුණාද? කියලා අනකලේ හරියට මාව ලෝකිට මොහොරේ සංගව ගන්නවට හදනවා වගේ. කායිකේ යන ගමන් එදිරි අංකල්ට කෝල් එකක් ගත්ත රුවෙල් ඔවුන් අද එන්න තව ටිකක් රෑ වෙන බවට තහවුරු කරගත්තා. අයියේ විමල අම්මා කියයිද මමීට? මන් ඇහුවේ බයෙන් වගේ. නෑ මං සිරිසේනට කියලා ආවේ කියන්න ඕනි විදිහ. කායික නැවැත්තුවේ කොළඹ මුහුදු තීරයට මුහුණලා පිහිටි පැරණි පෙනුමක් ඇති ඒත් ඉතාමත් නවීන පහසුකම් වලින් පිරුණු හෝටලයක් ඉදිරිපිට.